අද මේ ඕගොල්ලෝ එකතු වෙන්නේ තුන්වෙනි එක්සෑම් ටිප් එකත් එක්කලා. මේක ටිකක් වෙනස් විදිහේ එක්සෑම් ටිප් එකක්. මේක ඕගොල්ලන්ට වැදගත් වෙන එක්සෑම් ටිප් එකක් වෙයි. මම ඉන්නේ අදහස් කරන්නේ කලින් දෙක වැදගත් වෙන්නේ නැහැ කියලා. ඒ දෙක කරලාපු කට්ටිය විතරයි මේ තුන්වෙනි එක්සෑම් ටිප් එක ඇත්තටම වැදගත් වෙන්නේ. මේක කතා කරනකොට තේරෙයි මේකේ කලින් පේපර්ස් ටික කරන්න කරපු කට්ටියගේ ඩේටාස් ටික තමයි මෙතන එකතු කිරීම කරන්නේ. මම කිව්වා කලින් දෙක කරලා තියෙන්න ඕනේ කියලා. හරි. මම වැඩි කතා කරන්නේ ටක් ගාලා එක්සෑම් ටිප් එකට ගියොත් එහෙම ඒකේ මේ කාරණේ සිද්ධ වෙන්නේ මෙහෙම. මේකදී ආසන්න වශයෙන් ඔයා පේපර්ස් අවම වශයෙන් මේ වෙනකොට MCQ 5ක්වත් ෆුල් පේපර්ස් කරලා තියෙනවා. මතක තියාගන්න පළවෙනි කාරණේ ඔයා MCQ පේපර් එකක් කරනවා නම් ඒ MCQ පේපර් එකේ ඔයා වෙලාව තියලා තමයි කරන්නේ. ඒ කියන්නේ ඔයාට MCQ පේපර් එකක් කරන්න තියෙන විනාඩි පැය දෙකක් නම් ඔයා අඩුම වශයෙන් පැය විනාඩි 50කටවත් මේක ගොනු කරලා වැඩි ඉවර කරගන්න ඕනේ. ඊට අමතරව ඔයා MCQ පේපර්ස් කරනවා නම් MCQ පේපර්ස් වල අනිවාර්යෙන් ලකුණු බලා ගන්න ඕනේ. මම එක ගිය සතියේත් කිව්වා. හරි. හරි. එහෙනම් අපි අද ටිප් එකට යමු. මේ වෙනකොට වැඩ කරන ළමෙක් නම් අනිවාර්යෙන්ම පේපර්ස් මේ වෙනකොට MCQ පේපර්ස් සාමාන්‍යයෙන් 30ක් 40ක්වත් කරලා තියෙනවා. මොකද මගේ ක්ලාස් වල ඉන්න ළමයි දන්නවා දැන් මේ වෙනකොට යන්නේ වීක්ලි ටෙස්ට් 35ක් කරලා තියෙන්නේ 40 පන්නන්න පුළුවන් අපිට. 40 නෙමෙයි 50 පන්නනවා. මොකද මේ අවසන් මාස දෙක එකමාර ඇතුළත සතියේට එක්සෑම් 3 ගාන යනවා. එතකොට 50ට වැඩි යනවා. ඒ නිසා මේ වෙනකොට අපි හිතමු අවම වශයෙන් 10ක් කරලා තිබ්බ කියලා MCQ. එතකොට 10ක් කරපු ළමයෙක්ගේ මේ මම අනිවාර්යෙන් කියලා තියෙනවා ඔයගොල්ලෝ MCQ වල MCQs වල ලකුණු බලන්න ඕනේ. ලකුණු බලන්න නැතුව හරියට දන්නේ නැතුව ඔයගොල්ලෝ ඔහේ කරලා නිකන් දාලා වැඩක් නැහැ. හරි. එතකොට ඔයා MCQ papers 10ක් කරලා තියෙනවා නම් ඒ 10ම ලකුණු ගන්න. මේ ලකුණු ගන්නකොට විශේෂ වැඩක් තියෙනවා. මේක තමයි ටිප් එක වෙන්නේ. ඔයා මේ ලකුණු ගන්න MCQ 50 කාණ්ඩකරණය කරගන්න ඕනේ 0 ඉඳලා 10 ඊට පස්සේ 10 ඉඳලා 20 20 ඉඳලා 30 ඊට පස්සේ 30 ඉඳලා 40 40 ඉඳලා 50ට කොහොම කියලා මේක කාණ්ඩකරණයක් කරගැනීමක් කරන්න ඕනේ. හරි. පොඩි නිකන් වගුවක් ප්‍රස්තාරයක් වගේ වගුවක් වගේ ගහලා ලස්සනට වැඩේ කරගන්න. මේකදී පළවෙනි තියෙන paper 1 එකනේ. paper 1 එක තමයි වාගේ පළවෙනි එක වෙන්නේ. ඒතර ඒකේ දාන්න ඕනේ කාටව මුල් ලකුණු මෙහෙම කාණ්ඩ කරලා දාන්න. දැන් පළවෙනි 10න් 5යි ඊට පස්සේ 10න් 7යි ඊළඟ 10න් 8යි ඊළඟ 10න් 3යි කොහොම හරි කියලා. ඔයාගේ ඇත්තටම දුර්වලතාවයක් තියෙනවා. මේක ඒක නිසා තමයි කියන්නේ අවම වශයෙන් පේපර්ස් 10ක්වත් කරලා පටන් ගන්න. මේකේ ඩේටා එක හරියට ගන්න නම් අවම වශයෙන් ඔයා පේපර්ස් 7ක් 10ක් අතර ප්‍රමාණයක් කරලා තියෙනවා. නැත්නම් මේ ඩේටා එකේ අපිට මේ දක්ෂයෙන් ලබා ගන්න ඉන්ෆෝමේෂන් එක තොරතුරු වර්ධින්න පුළුවන්. හරි. මෙහෙම කරනකොට ඔයාලට මෙහෙම කීපයක් ගියාට පස්සේ ඔයාලට තේරෙයි ඔයාට එකම කාණ්ඩයක දුර්වලතාවයක් තියෙනවා කියලා. හරි. අපි නිකන් උදාහරණයකට හිතමුකෝ මෙහෙම එකක් මේකේ 4යි ඊට පස්සේ 8යි මේකේ 7යි ඊට පස්සේ මේකේ 2යි වගේ ඔයාලට පේන එක විශේෂයක් මෙන්න මේ කාණ්ඩයේ සහ මේ කාණ්ඩයේ ඔයාගේ දුර්වලතාවයක් තියෙනවා. හරි. ටිප් එක මේක. ටිප් එක යටතේ ඔයාගේ මේ ගැටලුව විසඳන ආකාරය මෙහෙම වෙයි. ඒක ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන් වෙනවා. හරි. පළවෙනි එකේදී ඔයා බලන්න ඕනේ මේ ප්‍රශ්න වලට බැරි වෙන්නේ ඇත්තටම ඔයාගේ තියරි අවුලක් නිසාද එහෙම නැත්නම් ප්‍රශ්න හුරු නැති කමක් නිසාද කියලා. එතකොට ඇත්තටම ඔයාලට තියෙන්නේ පළවෙනි එකේ ගැටලුවක් නම් පළවෙනි එක සහ දෙවෙනි එක කියන කාරණා දෙකම සිද්ධ කරන්න වෙනවා. දෙවෙනි කාරණේ එහෙම නැත්නම් ප්‍රශ්න හුරු නැති කම කියන ගැටලුව විතර නම් තියෙන්නේ. ඔයාලට මේ දෙවෙනි ක්‍රමය විතරක් කරලා ගොඩ දාගන්න පුළුවන්. ආයි මම කියනවා පළවෙනි එක අවුල් නම් ඒ කියන්නේ ඔයාලට තියරි බැර නම් 1යි 2යි දෙකම සිද්ධ කරන්න වෙනවා. දෙවෙනි එක බැර නම් දෙවෙනි එක විතරක් කරලා ගොඩ දාගන්න පුළුවන්. හරි. එහෙනම් මේක රිකවර් කරගන්න තියෙන පළවෙනි එක තමයි ඔයා පුළුවන් ඉක්මනට මේකට අදාළ. ඒ කියන්නේ ඔයාලට මේක හරි ලේසියෙන් වගේන්න පුළුවන් මේක ආන්ඩ කරන නිසා. මේකේ හතරවෙනි එකේ එන්නේ මේ ෆිසික්ස් ප්‍රශ්න ටික නම් පස්වෙනි එක ආන්ඩ එන්නේ ෆිසික්ස් ප්‍රශ්න ටික නම් ඔයා ෆිසික්ස් පාඩම් ටික මොනවද කියලා බලලා ඒක රිකවර් කරගන්න. හරි. තියරි ටික බලන්න, සූත්‍ර ටික බලන්න, ගණන් ටිකක් හදන්න. කරලා ඉවරලා අවුරුදු අවම වශයෙන් මේ වගේ මේ දුර්වලතාව තියෙන කාණ්ඩ දෙක පමණක් අරගෙන තව අවුරුදු 5කවත් පේපර්ස් කරා. අවුරුදු 5ක් කියන්නේ පේපර්ස් 5ක් කරා. ඒ දෙක විතර. කරලි වල බලන්න ඔයාලට ලකුණු වැඩිවීමක් සිද්ධ වෙනවා. එහෙම නැතුනොත් සෙකන්ඩ් ස්ටේජ් එකට එන්න පේපර්ස් 8ක් 10ක් අතර ප්‍රමාණයක් කරා. කරලි වුණාට පස්සේ ඔයාගේ ලකුණු බලන්න ඔයාගේ අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. ඔය එකක දෙකක අඩු වුණා කියලා ගන්න එපා. ඒකේ පේපර්ස් 7ක් 8ක් කරන්න කියයි. ඇබ්නෝමැලිටිස් එන්න පුළුවන් අමාරු අවුරුද්දක් ආවොත් එහෙම. ඒ නිසා කරනකොට සාමාන්‍ය 8ක් විතර අරගෙන කොමන් ඉන්ෆෝමේෂන් එකක් ගන්න. එහෙම ගොඩනගලා නවතින්න එපා. ඔයා මම කියනවට ආයි ෆුල් පේපර් එක මේ වැඩි වුණාට පස්සේ කරලා බලන්න. ඔයාගේ අවම වශයෙන් මේ ලකුණු ප්‍රමාණය ලකුණු 4ක් 5ක් අතර ප්‍රමාණයකින් වැඩි වෙනවා. හරි.
මේක වඩා තව වැඩි කරගන්න ඕන නම් ඔයාලට කරන් තියෙන එකම විසඳුම මේ ප්‍රමාණය වැඩි කරගෙන යන්න. ඔයාලා ලකුණු 10ක් විතර වැඩි කරගන්න ඕන නම් ප්‍රශ්න පත්‍ර 25ක් විතර මෙහෙම කරලා බලනවාට අනිවාර්යෙන් වැඩි වෙනවා. හරි. මේකේ ප්‍රධානම දේ තමයි මේ රටාව අඳුර ගැනීම. අපි දන්නවා මේක රටාව ගන්නේ මේ රටාව අඳුරගත්තොත් ඔයාලට වැඩි කොට දාන්න පුළුවන්. කොහොම කරලා එක ෆුල් පේපර් එකක් කරලා බලන්න අනිවාර්යෙන් ඔයාගේ ලකුණු වැඩි වෙලා තියෙන්නේ. එහෙම නැති වුණොත් මට දැනුවත් කරන්න මම ඒකට තවත් පිළියමක් ගෙන්නම්. ඒක ඊළඟ ටිප් එකේදී මම දෙනවා කොහොමද මේ ක්‍රමෙන් බොහෝ විට ඔය කියන ගැටලුව निराකරණය වෙනවම තමයි. හරි කරලා බලන්න මේ මොනවා හරි ප්‍රශ්න තිබුණොත් කමෙන්ට් එකක් දාන්න. හරි බොහොම ස්තුතියි.